තත්පර 60ක් ඉවසන්න. එතකොට ප්‍රශ්නේ විසඳෙවි. මේක අපි හැමෝම අහලා තියෙන පොදු කතාවක් නේ. හැබැයි ඔබ කවදා හරි හිතලා තියෙනවද තරහ ගිය වෙලාවට තත්පර 60ක් ඉවසන එක ඇත්තටම කරන්න පුළුවන් දෙයක්ද කියලා? හිතාගන්න බැරි වේගයකින් තරහ එනකොට ඒක පාලනය කරන්න තත්පර 60කට පුරුවන්ද? අද අපි ඒකත් හරි වීඩියෝවෙන් කතා කරන්නේ ඔබේ මොළයේ ඇතුලේ ඇතිවෙන තරහේ ගින්දර තප්පර 60කට ඇතුළත නිවා දමන මහා පරිමාණ විද්‍යාත්මක ක්‍රියාවලිය ගැනයි. මේ වීඩියෝ එක ඉවර වෙනකොට ඔබේ තරහ පාලනය කරගන්නා රහස ඔබ දැනගන්නව විතරක් නෙවෙයි ඔබේ මනස අලුත් විදියට පාලනය කරන්නත් ඉගෙන ගනීවි. ඉතින් ඔබ සූදානම්ද රහස දැනගන්න? එහෙනම් අපි පටන් ගමු. ඔබට තරහක් කෙනකොට මුලින්ම වැඩ කරන්නේ ඔබේ මොළයේ තියෙන ඇමිග්ඩලා කියන පුංචි කොටස. මේක හරියටම ඔබේ මොළයේ තියෙන security alarm එකක් වගේ. යම් දෙයකින් ඔබට තර්ජනයක් වෙනවා කියලා මොළයට දැනුණු ගමන් ඇමිග්ඩලා එක විසින් ශරීරයට ඇඩ්‍රනලින් සහ කෝටිසෝල් වැනි හෝමෝන විශාල ප්‍රමාණයක් මුදා හරිනවා. මෙන්න මේ රසායනික සුනානිය නිසා තමයි ඔබේ හෘද ස්පන්දනය වැඩි වෙන්නේ, ඇත් වෙවුලන්නේ සහ කෑ ගහන්න හිතෙන්නේ. හැබැයි මෙන්න වැදගත්ම විද්‍යාත්මක ඇත්ත. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණවලට අනුව මේ තරහේ හෝමෝන රලක් ඔබේ රුධිර පද්ධතිය හරහා ගලා ගොස් අවසන් වීමට ගතවන්නේ තප්පර 60කට අඩු කාලයක්. ඒ කියන්නේ විද්‍යාත්මකව බැලුවොත් ඔබේ තරහ පවතින්නේ තප්පර 60ක් විතරයි. ඔබ ඊට වඩා වෙලාවක් තරහෙන් ඉන්නවා නම් ඒ වෙන්නේ අර හෝමෝන නිසා නෙවෙයි. ඔබ විසින් මේ සිද්ධිය ගැන නැවත නැවත හිතලා ඒ ගින්නට පිදුරු දාන නිසායි. ඒකත් හරි නේද? එහෙනම් අපි කොහොමද මේ තප්පර 60 පාවිච්චි කරලා තරහ නිවන්නේ? පළමු පියවර තමයි ඔබේ ප්‍රාශ්වාසය. හෙවත් හුස්ම පිට කිරීම පාලනය කිරීම. තරහ ගිය ගමන් අපි හුස්ම ගන්න ඉතා වේගෙන්. ඒ වෙනුවට තප්පර 4ක් හුස්ම අරන් තප්පර 8ක් පුරා ඉතාමත් හෙමින් හුස්ම පිට කරන්න. මේ හෙමින් හුස්ම පිට කරනකොට ඔබේ ස්නායු පද්ධතියට පණිවිඩයක් ගන්නවා දැන් අනතුරක් නැහැ සංසුන් වෙන්න කියලා. දෙවැනි පියවර තමයි මොළයට ගණිතමය වැඩක් දීම. තරහ පාලනය කරන්නේ මොළයේ හැඟීම් පාලනය කරන පැත්තෙන්. හැබැයි ඔබ සීයේ ඉඳන් පසුපසට හත බැගින් ගණන් කරන්න පටන් ගත්තොත් මොළයේ තර්කානුකූල පැත්ත වැඩ කරන්න ගන්නවා. එතකොට අර හැඟීම් වලට තිබුණු ඉඩ නැති වෙලා යනවා. මේක නිකම්ම කතාවක් නෙවෙයි. නිරන්තරයෙන් තරහ ගන්නා පුද්ගලයන්ගේ රුධිර පීඩනය ඉහළ යාම නිසා හෘදයාවාදය ඇතිවීමේ අවදානම 3 ගුණයකින් වැඩි කියලා විද්‍යාඥයෝ හොයාගෙන තිනවා. ඉතින් ඔබ තප්පර 60ක් ඉවසනවා කියන්නේ ඔබේ සෞඛ්‍ය වගේම ඔබේ වටිනා සම්බන්ධතාත් ආරක්ෂා කරගන්නවා කියන එකයි. තරහ කියන්නේ සාමාන්‍ය හැඟීමක්. හැබැයි ඒක ඔබේ ජීවිතය පාලනය කරන්න ඉඩ දෙන්න එපා. හිනාව වගේම තරහ පාලනය කිරීමත් ඔබේ ආයු කාලය වැඩි කරන ප්‍රධාන සාධකයක්. ඉතින් යාළුවනේ දැන් ඔබට පැහැදිලි නේද තප්පර 60ක් ඉවසීම පිටුපස්ස තියෙන ලොකු විද්‍යාත්මක ක්‍රියාවලියක් කියලා? ඊළඟ වෙතාවේ තරහ ගිය ගමන් මොනවා හරි කියන්න හෝ කරන්න කලින් අර හෝමෝන රළ බැස්ස යනකල් තප්පර 60ක් ඉවසලා බලන්න. ඒ තප්පර 60 ඔබේ මුළු ජීවිතේම වෙනස් කරાવી. මේ වීඩියෝ එක ගැන ඔබ මොකද හිතන්නේ? ඔබටත් ඉක්මනට තරහ යනවද? ඒක පාලනය කරන්න ඔබ පාවිච්චි කරන ක්‍රමය මොකද්ද? ඒක කමෙන්ට් එකකින් අපිට කියන්න. ඒ වගේම මේ වටිනා තොරතුරු ඔබේ හිතවතුන්ට ෂෙයා කරන්න. මේ වගේ දැනුම පිරුණු වීඩියෝ දිගටම බලන්න ඒකත් හරි සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. එතකල් හැමෝම සංසුන්ව සතුටින් ඉන්න.